හරිලා. තවත් අලුත් පරිවර්තනයක් CH2 CH3 එකයි CD2 CH3 එකයි මේකත් බෙන්සීන් සම්බන්ධ පරිවර්තනයක්. අපි මේ වගේම එකක් කලින් කතා කරා හැබැයි කාණ්ඩ ටික පොඩ්ඩක් වෙනස්. ඒතර මේකෙදි බලන්නේ අපි හැමතිස්සෙම බෙන්සීන්ට මේ කාණ්ඩ ටික එකිනෙකට සාපේක්ෂව කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. CH2 CH3 කාණ්ඩයක් තියෙනවා අපු CD2 CH3 කාණ්ඩයක් තියෙනවා. කාණ්ඩ දෙක එකිනෙකට එකක් කර එකක් කියන්නේ මෙටා. නේ මෙටා විදිහට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම මේකෙදි මෙටා යමු කාරකේ කවුද කියලා හොයාගන්න ඕනේ. අනිවාර්යෙන් මෙටා යමු කාරකේ විතර ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙයා. ඔය CD2 CH3 එකක් ගන්න පුළුවන් විදියක් තියෙන්නේ. සිංක් රසදිය මාධ්‍යයේ සාන්ද්‍ර DCl දාලා. සාන්ද්‍ර DCl දාලා. එතකොට හැදෙන්නේ කවුද? බෙන්සීන්ට C දිත්ත බන්ධනයක් වූ CH3 කාණ්ඩයක් එක්ක CH2 CH3 කාණ්ඩයක් තියෙනවා. C දිත්ත බන්ධනයක් හෝ CH3 කාණ්ඩයක් එක්ක CH2 CH3 කාණ්ඩයක් තියෙනවා. දැන් මේ C දිත්ත බන්ධනයක් හෝ CH2 CH3 කාණ්ඩය CH2 CH3 කාණ්ඩය ගත්තොත් මෙයා මෙටා යනුකාරකයක්. ඒක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. එහෙනම් මෙටා යනුකාරකය යොදාගෙන මේ CH2 CH3 කාණ්ඩය කොයි ස්ථානයට සම්බන්ධ කරනවද? මෙටා ස්ථානයට සම්බන්ධ කරගන්න. එහෙනම් මොකද කරන්නේ? බෙන්සීන්ට C දිත්ත බන්ධනයක් හෝ CH3 කාණ්ඩයක් තියෙනවා. CH3 CH2 Cl එකෙන් රෝමි නිර්ජලීය AlCl3 තියෙන්නත් ඕනේ. නිර්ජලීය AlCl3 තියෙන්නත් ඕනේ. බෙන්සීන්ට C දිත්ත බන්ධනයක් හෝ CH3 කාණ්ඩයක් එකවර හදා ගන්න පුළුවන්. කොහොමද? CH3 C දිත්ත බන්ධනයක් හෝ Cl නිර්ජලීය AlCl3 භාවිතා කරනවා. නිර්ජලීය AlCl3 භාවිතා කරනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. මේකේ තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අපි ඉස්සල්ලා COCl එක භාවිතා කරලා ඊළඟට මෙන්න මෙයාව දාන්නත් පුළුවන්. හැබැයි ඒක ටිකක් අර විශේෂ ප්‍රතිකාරකයක් නිසා පොඩ්ඩක් වෙනස් වෙනවා. මේක මම වෙනම අඳින්න. උදාහරණයක් දෙන්න මෙහෙම. මෙයාට අපි දානවා කවුරු හරි ළමෙක් දැම්මොත් CH3 CD2 Br එක නිර්ජලීය FeBr3 හෝ ABr3 දැන් මොකද වෙන්නේ? ඒ ඔය විදියම තමයි හැබැයි වෙනම විදියකට තමයි අපි අවසාන පියවරට ගිහිල්ලා තියෙන්නේ. CH3 දැන් CD2 CH3 වෙනවා. ඊළඟට මෙයාම සිංක් රසදිය මාධ්‍යයේ සාන්ද්‍ර HCl දාලා ඩබල් බොන්ඩ් එක ඔක්සිහරණය කරලා දාන්න. හරි. ඒත් මේ පරිවර්තනය හරි. ඒත් මේ පරිවර්තනය හරි. මේක එකපාර කාටවත් හිතෙන්නේ නැහැ. මේ වගේ එකක් අරගෙන යන්න පුළුවන් කියන එක. ඒත් එකම පියවර සංඛ්‍යාවක් තමයි යන්නේ. මොකක් කරන්න අපි ඊළඟ පරිවර්තනය